ඊටම නෙවෙයි විශේෂයෙන්ම උසස් පෙළ විභාගයට මුහුණ දීමට සූදානම් වෙන දුවලා පුතාලටයි එයාගේ අම්මලා තාත්තලාටයි. මොකද මේ වෙන විට ඊයේ අධිකරණයේ උසස් පෙළ විභාගයේ කල් දාන්න කියලා අපි ගොනු කරපු නඩුව සම්බන්ධයෙන් පළවුණු මාධ්‍ය වාර්තාත් සමග ඊයේ ප්‍රධාන ප්‍රවෘත්තියක් බ්‍රේකින් නිවුස් එකක් නැත්නම් ශනික ප්‍රවෘත්තියක්. ඒ නිසා දරුවන් අතර යම් කැළඹීමක් ඇති වෙලා විශාල දරුවන් ගණනක් ඒ වගේම දෙමව්පියන් අපිට දුරකථනයෙන් කතා කරමින් මේ නඩුව ගැන විමසනවා. අපේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක හැමෝටම වෙන වෙනම උත්තර දෙන්න අපහසු නිසා නඩුවේ උනේ මොකද්ද? ඊළඟට ජූලි 23 වෙනිදා මොකක් වෙයිද කියන කාරණේ ගැන යම් පැහැදිලි කිරීමක් කළ යුතුයි කියලා අපි හිතුවා. දැන් මම මගේ සෑම වීඩියෝ එක කිව්වා වගේම මම නැවතත් කියනවා. මට දුරකථනයෙන් කතා කරන දරුවන්ටත් කිව්වේ දරුවෝ කතා කරලා අහනවා අනේ සර් මොකක් වෙයිද? එහෙම නැත්නම් අහනවා අපෙන් මොනවද කෙරෙන්න ඕනේ? මොනවා හරි තොරතුරු ඕනේද? මේ සියල්ලම කියන දරුවන්ට මම හැම වෙලෙම කියන්නේ දුවේ පුතේ නඩුව අපි කරන්නම් විභාගේ කල් යන්නේ නෑයි කියලා හිතලා ඔබ පාඩම් කරන්න. කල් ගියොත් ඒක අතිරේක වරප්‍රසාදයක් විදිහට සැලකන්න. මම මේ සම්බන්ධයෙන් කතා කළ සෑම වීඩියෝ පටයකම අනිවාර්යෙන් කිව්ව දේ තමයි ඔබ මේ ගැන උනන්දු නොවි ඔබ පාඩම් කරන්න කියලා. මට තේරෙනවා ඉතින් දරුවන්ට තියෙන පීඩනයත් එක්ක අපිට කියන්න ලේසි. හැබැයි ඉතින් මේ ගැන උනන්දුවක් දක්වනවා. ඒ නිසා මේ අයගේ සිත සැනසෙන්න. මේ මතුවලා තියෙන කරුණු සම්බන්ධයෙන් අපේ ප්‍රතිචාරය මොකක්ද කියන එක ගැන වීඩියෝ පටයක් කරන්න ඕනි කියලා හිතුවා. විශේෂයෙන්ම අපි දන්නවා අපි නඩුව ගොනු කළේ ජූනි මාසේ 26 වෙනිදා. හැබැයි දින 20කට පස්සේ තමයි ජූලි මාසේ 16 වෙනිදා තමයි නඩුව විභාගයට ගන්න අධිකරණයේ දින ලබා දුන්නේ. මෙතනදී අභියාචනාධිකරණයේ මේ නඩුව විභාග වෙන අවස්ථාවේ බොහෝ අවස්ථාවලදී මේ වගේ නඩු ආවම රජයට එරෙහි වෙන නඩු පළමු දිනේම එක්ක නඩුව අහන්න තීරණය කරනවා නැත්නම් නඩුව විසි කරනවා. අපි ප්‍රබල තර්කයක් ඉදිරිපත් කරලා තියෙන බව අධිකරණයේ පිළිගැනීමක් නිසා තමයි අධිකරණයේ තීන්දුව ලබා දීමට කලින් දෙපාර්ශ්වයටම ලිඛිත සැලකිරීම නැත්නම් written submissions ලබන සෞදට ඉදිරිපත් කරලා 23 වෙනිදාට තීන්දුව ලබා දෙන්න අධිකරණයේ තීරණය කළේ. අධිකරණයත් මේ කාරණේ තියෙන බැරෑරුම්කම පිළිබඳ අවබෝධයක් ලැබුවාය කියන එකට දුන්න සංඥාවක් විදියටයි අපි මේ කාරණේ දකින්නේ. එතකොට ඒ වගේම ආණ්ඩුවත් මේක ලේසියෙන් අතාරින්නේ නැහැ. ඒක හොඳටම පේන දෙයක් ඊයේ වුණ අධිකරණේ අපේ පැත්තෙන් ඉදිරිපත් කරා අද ඉන්න දක්ෂ තරුණ නීතිඥයෙක් වෙන නීතිඥ භූපති කහතුඩු මහත්මයා අපේ පක්ෂේ නීති ලේකම්වරයා අධිකරණයේ ගෞරවයක් දිනාගත්ත නැගී එන දීප්තිමත් තරුවක් විදිහට සැලකෙන නීතිඥ මහත්මයෙක්. එතකොට ඔහුට මුහුණ දෙන්න ආණ්ඩුවෙන් එව්වේ කලාතුරකින් උසාවියේ දැකිය හැකි පුද්ගලෙක්. ඒ කියන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ දෙවනියා සොලිසිටර් ජෙනරල් වරයා තමයි රජයේ නියෝජනය කරමින් අධිකරණයට ආවේ. සාමාන්‍ය සොලිසිටර් ජෙනරල් වරයා නඩුවකට යන්නේ නැහැ. මට මතකයි 2002 දී කියන්නේ මීට අවුරුදු 24කට කලින් මම දැකලා තියෙනවා එවකට හිටිය නීතිපති කමල සබේසන් මැතිතුමාට එරෙහිව අපි නඩුවක් දැම්මම එවකට හිටිය සොලිසිටර් ජෙනරල් පසුව නීතිපති තනතුරටපත් වුණු සී.ආර්. ද සිල්වා මහත්මයා සොලිසිටර් ජෙනරල් වරයා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඒ නඩුවේ පෙනී හිටියා. ත්‍රිකුණාමලයේ බුදු පිළිම ඉවත් කිරීම පිළිබඳ ආందోලනාත්මක නඩුවේදී මට මතක විදියට මා සොලිසිටර් ජෙනරල් වරයා උසාවියේ දැක්කේ අවුරුදු 23කට පස්සේ. ඊට වඩා ඒ අතරෙත් එන්නේ නැති. මට හමු වෙලා නැහැ. මම ශ්‍රේෂ්ඨ අධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ ඉන්න අවස්ථාවක සොලිසිටර් ජෙනරල් වරයාත් අධිකරණයට ඇවිත් හිටියේ නැහැ. ඒ අතිශයින් දුර්ලභ අවස්ථාවක්. ඒ හරහා ආණ්ඩුව මේ දිනය වෙනස් නොවි පවත්වා ගැනීමට දාන්න පුළුවන් ලොකුම බර. Tamanට ඉන්න ඉහළම නීතිඥයා අධිකරණයට එවලා තිබුණා. නමුත් අධිකරණය දෙපාර්ශ්වයට මහුම්කන් දීලා හරිනම් ඒ වගේ දැවැන්තෙක් ආවයි කියලා මේ නඩුව විසි කරේ නැහැ. මේ සම්බන්ධයෙන් තවදුරටත් ලිඛිත සැලකිරීම පවා බලන්න තීරණය කළා. ඒක සුලභ ලකුණක් විදිහට අපි දකිනවා. මොකද අපි මේ නඩුව විසි කරන්න බැරි ප්‍රබල තර්ක දෙකක් අපි ඉදිරිපත් කරලා තිබුණා. එකක් තමයි අනිත් වසරවල දරුවන්ට වඩා මේවර දරුවන්ට අසාධාරණයක් වුණා විභාගයට සූදානම් වීමට පාසල් පවත්වපු දින ගන්න.
චක්‍රලේඛයේ දැක්වෙන අවම දින ගන්නට වඩා අඩු දින ගන්නක් තමයි පවත්වලා තියෙන්නේ. මීට කලින් අපි දන්නවා කොවිඩ් ආවම, ඒ වගේම ගුරු වැඩ වර්ජන ආවම, ආර්ථික අර්බුදය ආවම, බස් වැඩ වර්ජන ආවම දරුවන්ට ලබා දුන්න මාස 32 මාස 28 වගේ දැවැන්ත කාලයක්. හැබැයි මේ අවස්ථාව ඔය කියන කොයිම අවස්ථාවකවත් කොවිඩ් හින්දා දරුවන්ගේ පොත්පත් විනාශ වුණේ නැහැ. බස් වැඩ වර්ජනය නිසා, ගුරු වැඩ වර්ජන නිසා දරුවන්ගේ පොත්පත් විනාශ වුණේ නැහැ. ආර්ථික අර්බුදය නිසා දරුවන්ගේ පොත්පත් විනාශ වුණේ නැහැ. හැබැයි දිට්වා කියන මහා ජලගංගාව නිසා දරුවන්ගේ පොත්පත් ගහගෙන ගිහිල්ලා, වතුරට ගහගෙන ගිහිල්ලා, හුලඟට ගහගෙන ගිහිල්ලා විනාශ වුණා. දරුවන්ට පාඩම් කරන්න එකම එක පොතක්වත් ඉතිරි නොවුණු දරුවෝ දසදහස් ගණනක් මේ රට පුරාම සිටිනවා. ඒ නිසා මේ දරුවන්ට සිද්ධ වෙච්ච අසාධාරණේ මීට කලින් දරුවන්ට සිද්ධ වෙලා නැහැ. හැබැයි සාමාන්‍යයෙන් දරුවන්ට ලැබෙන සාමාන්‍ය කාලයවත් මේ දරුවන්ට ලබා දීලා නැහැ කියන එක අපි පෙන්වලා දුන්නා. දෙවෙනි කාරණේ තමයි කලින් වසරේ ප්‍රතිඵල නිකුත් වුණු දවසයි මේ වසරේ විභාගය පවත්වන දවසයි අතර තියෙන කාලපරතරය අනුව වෙනත් කිසිදු වසරකට නොතිබුණු ආකාරයට දෙවනවර තුන්වර වාඩි වෙන දරුවන්ට විභාගයට සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් අයිමි කරලායි කියන තර්කය. මේ තර්ක දෙකම ඉතාම ප්‍රබලයි. ඊළඟට අපි දැන් බලමු දැන් මේ දරුවෝ කලබල වෙලා තියෙනවා සොලිසිටර් ජෙනරාල් වරයාගෙන ආපු තර්ක ගැන මාධ්‍යවලින් ලොකු ඉඩක් දුන්නා. එහෙම තමයි ආණ්ඩුවට පොඩ්ඩක් ඉතින් මාධ්‍යවල සහයෝගය තියෙනවනේ. ඉතින් මේ තර්ක නිසා අපි අමාරුවේ වැටුණා වගේ හැඟීමක් දරුවන්ගේ ඇති වෙලා කම්පණයටපත් වෙලා තිබ්බා. ඒ ගැන කතා කරනවා. ඒ තර්කවලට ප්‍රතිතර්ක අපේ ලිඛිත සැලකිරීම නැත්නම් written submissions වල අපි ඉදිරිපත් කරන ප්‍රතිතර්ක මොනවාද කියන එක ගැන මම ඔබට යම් අදහසක් දෙන්න. එකක් තමයි සොලිසිටර් ජෙනරාල් වරයාගේ පළවෙනි තර්කය වෙලා තියෙන්නේ ආණ්ඩුව අගෝස්තු මාසයේ උසස් පෙළ පැවැත්වීමත් බර්මා සාමාන්‍ය වල පැවැත්වීමත් තමයි චිරාගත සම්ප්‍රදාය. ඒ චක්‍රය නිසා අනිකුත් විභාගات ඊට අනුරූපව ලෑස්ති කරලා තියෙනවා. දැන් මේ චක්‍රය වෙනස් වුණාම සමස්ත විභාග පද්ධතියම කඩා වැටෙනවා. පාසල් පැවැත්වීම කඩා වැටෙනවා. ඇත්ත. අපිත් කියනවා අගෝස්තු මාසෙට ගේන්න ඕනේ. හැබැයි මේ දිට්ටුව කියන්නේ ආර්ථික අර්බුදයේ කොවිඩ් වලට වඩා දරුවන්ගේ විභාගයට ඍජුව බලපෑම් කරපු ව්‍යසනයක්. ඒ නිසා ආණ්ඩුවට අවශ්‍ය වුණා අගෝස්තු මාසෙම ගේන්න. එයාට හැකියාව තිබුණා. ඕනේ නම් මෙවර විභාගයට විෂය නිර්දේශයේ අවසාන පාඩම් 2 හෝ 3 අදාළ කරගන්න නැතුව ප්‍රශ්න පත්‍ර සකස් කරන්න, ප්‍රශ්න පත්‍ර සකස් කරන ගුරුවරුන්ට උපදෙස් දීලා ඒ බව දරුවන්වත් දැනුම්පත් කරන්න තිබ්බා. ඒ කියන්නේ මෙවරට පමණ සුවිශේෂී වෙන්න විෂය නිර්දේශ කෙටි කරන්න තිබුණා. ආණ්ඩුව ඒක කළේ නැහැ. ඒ වගේම නිවාඩු කාල අඩු කරමින් මේ විෂය නිර්දේශ සම්පූර්ණයෙන් කඩිනමින් අවසන් කිරීමට කටයුතු කළ යුතුව තිබුණා. ඒක කරෙත් නැහැ. ඒ වගේම පසුගිය වතාවේ විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කරලා දෙවන තුන්වන වර කරන දරුවන්ට ප්‍රමාණවත් කාලයක් විභාගයට සූදානම් වීමට ලබා දිය යුතු තිබුණා. ආණ්ඩුව ඒක කළෙත් නැහැ. ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීන්දුවල වැරදි, ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය, ආණ්ඩුවේ නොහැකියාවට දරුවන්ගෙන් පරිගන්න එක සාධාරණ නෑ. ඒ නිසා අගෝස්තුවේ විභාග තියන්න අවශ්‍ය කරන පසුබිම සකසා ගත්තේ නැත්තේ ආණ්ඩුවමයි. ආණ්ඩුවේ වරද දරුවන් පිටින් යවන්න එපා කියන එක තමයි ඒ තර්කයට අපේ පිළිතුර. ඒ වගේම මේ අය කියනවා දරුවන් 3 දෙනෙක්ගේ මේ පෙත්සම්කරුවන් අපි පෙත්සම්කරුවන් විදියට පැමිණෙන්න කියලා අර ටෙලිග්‍රෑම් කණ්ඩායමේ දැන් නම් ලක්ෂයට අධිකව ඉන්නවා. ඒ මොහොතේ 76000ක් හිටිය අපි දරුවන්ගේ ඉල්ලීමක් කරා. මේ ආණ්ඩුවට තියෙන බය නිසා බොහෝ දරුවන්ට දෙමව්පියන් අවසර දීලා තිබුණේ නැහැ. 25ක් එනවා කියලා තිබුණා. අවසාන වශයෙන් මම හිතන්නේ 12 දෙනයි පැමිණියේ. මේ 12 දෙනාගෙන් දරුවන් 3 දෙනෙක්ගේ පැමිණීම දුර්වලයි. ඉතින් මේ අයට මීට වඩා කාලය ලබා දුන්නත් ඒ කාලයේ ප්‍රයෝජනෙට ගන්නෙ නැහැ. එක දරුවෙක්ගේ පැමිණීම 107යි, තව එක්කෙනෙක් 150යි, තව කෙනෙක් 153යි අනාදි වශයෙන් කොහොම හරි මට ප්‍රතිශත නිශ්චිතව මතක නැතත් පැමිණීම දුර්වලයි කියන කාරණය සඳහන් කරලා තිබුණා. ඒක පදනම් විරහිත තර්කයක්. ආකාර කීපයකින් මේ දරුවන්ගේ පැමිණීම 80ක් තියෙන්න ඕනි කීමක විභාගයට වාඩි වෙන්න ප්‍රවේශ පත්‍රය නිකුත් කරන්න.
හැබැයි පාසලේ විදුහල්පතිවරයා තමයි දන්නේ මේ දරුවට එන්න බැරි වුණේ ඇයි. අපි හිතමු අනතුරකට මූණ දීලා සිංහල බෙහෙත් කරනවා පත්තු බැඳලා ගෙදර ඉන්නේ පාසල් එන්න බෑ. හැබැයි මේ දරුවා පාසලේ දක්ෂ දරුවෙක් පාසල් නොපමිනියත් යාළුවන්ගෙන් පොත් ඉල්ලගෙන ගුරුවරුන්ගෙන් අහගෙන දරුවා ගෙදර ඉඳන් පාඩම් කරනවා කියන එක විදුහල්පතිවරයා දන්නවා. ඒ නිසා පැමිණීම දුර්වල වුණත් ඒ දරුවට විභාගයට මුහුණ දීමට අවශ්‍ය දැනුම තිබෙනවායි කියලා තීරණය කළා ප්‍රවේශ පත්‍රය නිකුත් කරන්න විදුහල්පතිතුමා කටයුතු කරනවා. එහෙමනම් ඇත්තෙන්ම යම් දරුවෙක් පාසලට නොපැමිණියාට පස්සේ ප්‍රවේශ පත්‍රය නිකුත් කරනවා කියන්නේ විදුහල්පතිතුමා තීරණය කළා තියෙනවා එක දරුවාට පාසලට නොපැමිණීමට සුවිශේෂී හේතු තිබුණා. දෙක එසේ හේතු තිබුණත් දරුවා දැන් විභාගයට මුහුණ දීමට අවශ්‍ය පසුබිමක ඉන්නවා. ඒක තීරණය කරන්න බෑ විභාග කොමසාරිස් ජෙනරාල්ට. ඒක තීරණය කරන්න බෑ නීතිපතිට. ඒක තීරණය කරන්න බෑ අධ්‍යාපන ඇමතිට. ඒක තීරණය කළ හැක්කේ දරුවාගේ දෙමව්පියන්, පාසලේ ගුරුවරුන් සහ විදුහල්පතිවරයාට. විදුහල්පතිවරයා ප්‍රවේශ පත්‍රය නිකුත් කරන්න තීරණය කළා කියන්නේ ඒ දරුවට පාසල් නොපැමිණීමට විදුහල්පතිවරයාට සෑහීමට පත්විය හැකි හේතු තිබුණායි කියන එකයි. ඒක වෙනත් කිසිම කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි. ඒ ප්‍රශ්න කිරීම වැරදි, අතාර්කිකයි, පදනම් විරහිතයි. ඊළඟට මේ අයගේ අනිත් කාරණේ උනේ අධිකරණයට ඇවිත් තින්නේ හොඳටම ප්‍රමාද වෙලා. දැන් ඉතින් අපි ඔක්කොම විභාගයට සූදානම් වෙලා ඉන්නේ. මේ වෙලාවේ විභාගේ කල් තැබුවොත් ලොකු අර්බුදයකට යනවා. ඇත්තෙන්ම අපි කලින් කිව්වා මේ විභාගයට ප්‍රමාණවත් කාලයක් ලබා නොදුන්නේ ආණ්ඩුව. දින වරද්ද ගත්තේ ආණ්ඩුව. වෙනදා කොවිඩ් වලට දින මාස 32ක් දුන්න ආණ්ඩුව පොත් විනාශ වුණු කාරණයක් වෙන දිට්ටවලදී මාස 24ක් දීලා නැහැ. ඒතර දැන් දරුවන්ගේ වරදත් එක ආණ්ඩුවේ වරදත්. ඒ වගේමයි මේ අනිත් පොත් විනාශ නොවුණු සංසිද්ධීන් වලදීත් විභාගයේ කල් දාපු නිසා පොත් විනාශ වුණු ව්‍යසනයක් වන දිට්වවලදී විභාගයේ කල් දමාවි කියලා දරුවන්ට සාධාරණ බලාපොරොත්තුවක්. අපි නීතිමය භාෂාවෙන් කියනවා සුජාත අපේක්ෂාවක්. legitimate expectation එකක් තිබුණා. හැබැයි ජූනි මාසේ 22 වෙනිදා තමයි දරුවෝ අපි ගාවට ආවේ ජූනි මාසේ මෙවැනි දෙයකට උදව් කරන්න කියලා. ඒත් අපි වෙනත් ජාතික ප්‍රශ්නත් එක්ක හිටියේ. ඒතර ජූනි මාසේ අපි ගාවට ආවේ ජූනි මාසේ 22 තමයි විභාග දෙපාර්තමේන්තුව නිශ්චිතව කිව්වේ ප්‍රකාශයක් නිකුත් කළා, මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා අපි විභාගේ කල් දාන්නේ නැහැ කියලා. ඒ ප්‍රකාශය කරපු දවසේ සිට දින 4ක් ඇතුළත අපි අධිකරණ ඉදිරියට ඇවිත් තිබෙනවා. ඒ නිසා ප්‍රමාදයි කියලා ආණ්ඩුවට කියන්න කිසිසේත්ම හැකියාවක් නැහැ. එතකොට ඊළඟට තව තර්කයක් මතු කරලා තිබත් සොලිසිටර් ජෙනරාල්වරයා දැන් මේ 9 දෙනෙක් 12 දෙනාද 9 දෙනාද අපේ ඉන්න පෙත්සම්කරු අපි 9 දෙනයි කියලා. මේ 9 දෙනෙක්ගේ ඉල්ලීම මත අපි අයින් කරොත් 9යි කියමු. 9 දෙනෙක්ගේ ඉල්ලීම මත ලක්ෂ සංඛ්‍යාත දරුවන්ගේ ඉරණම තීරණය කරන්න බෑ කියලා. මේක අසාධාරණයි. මේ 9 දෙනෙකුට ඕන විභාගය කල් දාගන්න අනිත් දරුවන්ට එම වුමනාවක් නැහැ. ඒකයි මේ 9 දෙනා විතරක් ඇවිත් තියෙන්නේ කියලා. ඒක වැරදි තර්කයක්. තර්කයක් විදිහට වැරදි. ඇයි අපි පොදුවේ එක පැත්තක ඔකට උත්තර කීපයක් තියෙනවා. පළවෙනි උත්තරේ තමයි මේක අපි පෙත්සමේම ගොනු කරලා තියෙනවා. මේ දරුවන් ඉදිරිපත් වෙන්නේ ලක්ෂ 3මාරකට ආසන්න විභාගයට මුහුණ දෙන සීලුම දරුවන් වෙනුවෙන්. හැබැයි කොහොමද මේ අය ඒ අය නියෝජනය කරනවා කියන්නේ? අපි පෙන්නවා විභාගේ කල් දැමිය යුතුයි කියන්නේ ටෙලිග්‍රෑම් සමූහයක් ගොඩ නැගුවම මේ පෙත්සම ගොනු කරන විටත් 76000ක් දරුවෝ ඒකට ගොනු වෙලා ඉන්නවා කියලා ඒකේ තිර සටහනක් නැත්තම් ස්ක්‍රීන්ෂොට් එකක් අපේ පෙත්සමට ගොනු කරලා තියෙනවා. මට දරුවෝ කිව්ව විදිහට මේ වෙන විට ඒක ලක්ෂයේ ඉක්මවා ගිහිල්ලා තියෙනවා. එතකොට එහෙනම් මේක මේ හුදෙක් පෙත්සම් කරුවන් 9 දෙනෙකුගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ පෙත්සම් කරුවන් 9 දෙනා 3,40,000ක් අඩුම ගානේ 1 ලක්ෂයකට අධික පිරිසක් නියෝජනය කරමින් තමයි පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ. දෙවනුව මේ අපි දන්නවා මහජන සුබසාධක නඩුකර public interest litigation
පොදු යහපත වෙනුවෙන් දාන නඩුවලදී ඒ අන් අය වෙනුවෙන් සීළු දෙනාම උසාවි වෙන්න අවශ්‍ය නැහැ. ඕනම් මහජන නියෝජිතෙක් හරි පක්ෂ නායකයෙක් විදිහට මට දාන්නත් පුළුවන් නඩුව සීලුම දරුවන් වෙනුවෙන් දරුවන්ට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා සමාජ සුබ සාධනී පොදු යහපත උත්සාහ දාන නඩුවලදී සියලු දෙනාම අධිකරණ ඉදිරියට පැමිණීමේ අවශ්‍යතාවයක් නැහැ. තුන්වෙනුව වැදගත් වෙන්නේ පෙත්සම්කරුවන් ගණන නෙවෙයි ඔවුන්ගේ ඉල්ලීම සාධාරණද නැද්ද කියන එක. ලක්ෂයක් පෙත්සම්කරු ආවත් ඉල්ලීමට තාර්කික පදනමක් නැතිනම් අධිකරණයක විසික් කරනවා. අධිකරණයේ ඉදිරියට ඇවිල්ලා ඉන්න එකම එක දරුවෙක් විතරක් වුණත් ඒ දරුවා කියන දේ තාර්කිකයි නම් සාධාරණයි නම් කරුණු මත පදනම් වෙලා නම් ඒ ඉල්ලීම අධිකරණයේ විසින් ඉටු කරනවා. ඒ නිසා පෙත්සම්කරුව එක්කෙනාද 9 දෙනාද 90000ද ලක්ෂ 9ක්ද කියන ඉලක්කම මත දේශපාලන තීන්දුව ගන්නවා වගේ අධිකරණම තීන්දුව ගන්නෙ නැහැ බහුතර කැමැත්ත මත. ඒක තීරණය වෙන්නේ යුක්තිය මත පමණමයි. ඒ නිසා අපි සොලිසිටර් ජෙනරාල් වරයා මේ රටේ ඉන්න ජ්‍යෙෂ්ඨතම නීතිඥයෙක් තනතුර බොහොම ප්‍රබලයි. එතුමාටගේ වෘත්තීය ගෞරවය අපි හැම තියෙනවා. නමුත් එතුමාගේ තර්ක සියල්ලටම අපි පිළිතුරු දෙන්න සූදානම්. අපිට පැහැදිලි නිවැරදි තාර්කික පිළිතුරක් තියෙනවා. නිසා දරුවෝ මේවා ගැන කලබල වෙන්න එපා. මාධ්‍ය වලින් උලුප්පා දක්වන්නේ ඒ අය රිසි කොටසක් පමණයි. නමුත් අපි මේ සියලුම කාරණා ආවරණය කරමින් ජූලි මාසයේ 20 වෙනිදාට අපේ ලිඛිත සැලකිරීම අධිකරණයේ ගොනු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව 23 වෙනිදා සුබවාදී තීන්දුවක් අපි බලාපොරොත්තු වෙමු. තීන්දුව මොකක් වුණත් ඒ ගැන අවධානය යොමු නොකර අපි දන්නවා ආණ්ඩුව දැඩි පීඩනයක් එල්ල කරනවා මේක කල් නොදා ඉන්න. ඒකට තියෙන හොඳම ඒ බලපෑම් කිරීමේ ලකුණ තමයි රටේ සොලිසිටර් ජෙනරාල් වරයාව ආණ්ඩුව වෙනුවෙන් අධිකරණයට එවීම. ඒ නිසා අපි කාලය ලැබුණොත් හොඳයි ජයග්‍රහණයක් ප්‍රාර්ථනා කරමු. හැබැයි නොලැබෙනවා කියලා හිතාගෙන අපි දැන් පාඩම් කරමු. මේ දුවල පුතාලා සියලු දෙනාටම මේ විභාගයට සාර්ථකව මුහුණ දීලා මේ කඩේම ජය ගන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ දරුවෝ බොහෝ දෙනෙක් දන්න විදිහට මම අද මෙතන ඉන්නේ උසස් පෙළ විභාගේ ලංකාවේ පළවෙනියට සමත් වුණු නිසා 1988 වසරේ ඒ මගේ